Hello, Sandra Sixia Maria here. මොකද වෙන්නේ? මං ඉතලා කට්ටිය හදන්නේ චිත්‍ර එක යදී. නේද? මේ ගෙවන්න ඕනේ. ඔයා මේ අපේ වීඩියෝ එක. එයා කලින් වා channel එකට අලුත් channel එකට දාන්න subscribe කරලා දෙන්නයි කියලා ක්ලික් කරනවා. ඒ වගේ වීඩියෝ එක like කරලා share කරලා comment කරලා එහෙනම් අපි හම්බෙමු අපේ වීඩියෝ එකේ. කියලා දාලා දෙනවා. ඔයා නැතුව මං අවුරුදු 7ක්ම තනියෙන් ජීවත් වුණානේ. මාට ඉතින් හැංගීම් දැනීම් තියෙන ගෑණියෙක්නේ. සුළු සම්බන්ධකම් තියාගත්තා. අඩ අවංකගේ ලෙක්ක එක වාරයක් ගානේ මං ඔය එක මුං ඇටයක් ඉතුරු කරා. අවුරුදු 4 මුංගට පහයිනේ බබා. ඕවා මොනවාදනේ මම කනපු එක. අඩ සල්ලි ඊ හවසේදී මුං ඇට කිලෝ 2ක් විතර එකතු වෙලා තිබුණා. මේකට මේ දවස්වල ගණන්නේ මම පහල කඩේ හරියට දීලා ඔය සල්ලි වලට මාරු කරගන්නවා. මුංගට පහයි ඉතුරු වෙලා කිල්ලෝ හරිමජෝ අවුරුදු 7ක් ඇතුලේ මුංගට කිලෝ 2ක් කියන්නේ හොඳ ගාන. හොඳටම ගන්න තියෙනවා. අර හිංසකයා පව් හැබැයි යකෝ ඊයේ හවස මුංගට විකුණලා ඊයේ හවස ඉඳලා මේ වෙනකොට තව 5ක් එකතුන. අතේ ඒක මීටරුන් නෑනේ මට. බලන්න ඉතින් ඒ ටිකටම තව 5ක්. හොඳටම කරනවා ඒක හොඳටම කරලා තිනවා ඈ. පුලි කාලා ක්‍රිකට් ගහන්න එපා ඕයි කියලා තමයි හිතලා තියෙන්නේ. ක්‍රීඩාව හිතේ තියෙනවා ඒත් ඇගින් කිසි සහයෝගයක් නැහැ. බලමු. බන්දුවක් එවනවා ඒ නිදල් යාමට හරියා. ඔයි. චුට්ටක්වත් ඇදිලා නැහැ. ඔව්. බොන්නේ ජීවිතේට බීලා නෑ. හොඳටම කරනවා මට බේරෙයි. ලොකේෂන් නෑ උලක් වඩ පුළුවන්. ලොකේෂන් නෑ. නෙයින් වඩ පුළුවන් ඈ. නෙයින් නෑ. යම්මල්ලොන් මචං ගම ඔව්. කිට්ටවන්න. ඊට කන කිට්ටවන්න. හරි. යාර ගාඩ උලා. වා ඇදිලා නැහැ මචං ඈ. වා ගේම ගාලා දෙන්න. වා ගේම ගාලා දෙන්න. දැන් දෙවනි පන්දුව මානරම් පාරක් වැදුනා. වැදුන්නේ මහල හත්ති හුත්තයිනේ. අර ගැහුවා බෝලේට වැදුන්නේ නැති සීන් නැති තියෙන්නේ. කිසි ගහන්න පුළුවන් ගේම ගාලා දෙන්න තරංග යා. දැන් දෙවනි පන්දුව ඒවා කීපර් කෙනෙක් ඉන්නේ බලන්න. කොල්ලා මොටිවේට් කරලා ගන්නවා. අසාග් පාර බොහොම මාරුයි. බැට් එකේ බෝලෙවත් ගත්තා. ඒවත් තියෙන අද්දිමනේ. මේවනේ ට්‍රෙන්ඩ් කියලා දාලා තියෙනවා. මොකක්ද සීන් එක? අම්මා අර ඔළුවට ගන්න වෙද්ද නේද? බලමු කමන්න. උනා අම්මා නෑ ඔළුවට ගහන එක නෙවෙයි මේක. මේක වෙනම ට්‍රෙන්ඩ් එකක් යාළුවේ. උනා ගන්න ඔය තියෙන ට්‍රෙන්ඩ් එක ඕක තමයි ට්‍රෙන්ඩ්. අර ඔළුවට ගහන එක නැත්නම් හොඳ. අලුත් ට්‍රෙන්ඩ් එකට TikTok එකක් කරන්න ගිහින් ජෑනි පත බෑරුණාම උනා අවුලක් නෑ. වැදුන්නේ නෑ. කොහෙවත් දුන්නේ නෑ. අවුලක් නෑ. කොහමද යන්තිදී TikTok එක කරගත්තා නේද? අවුලක් නෑ. ෂේප්. යකෝ 10000ක් දෙනවලු ඩෙඩෙක් වගේ ඉන්නවට. අඩෝ මාර ජොබ් එක නේක බං. දවසට දවසක් නෑ පැය ගන්න පාඩු නෑ බැයි. ඔන්න ජොබ් මචං. අවුලක් නෑ. ගිහලා ඉන්නේ පොඩ්ඩක් ඔන්න ඔය ඩෙඩෙක් වගේ ඉන්නවා. මාරු ජොබ් එක. ගියා හරි. ඔව් ඈ කියලා දාලා තියෙනවා. මොකද්ද ඔව්? TikTok එකත් මොකද්ද වාහන එක බලන්න. අක්කා වාහනයක් කියලා. ගෑමත් තමයි. බලන්න විනීත වෙනව නෑ. හරි. අවුලක් නෑ අක්කා වාහනේ විනීත වෙලෙව්වා. ඒවට අක්කිවාව යන තැන අර මේ බිල්ඩින් එක කරගෙන කරන්නේ. ඒ බිල්ඩින් එක දීලා කියන හරි. උකෙන් යන්ට වැදුනත් වැදුන්නේ නැහැ කියද්දි තමා මරු කියලා දාලා දෙනවා.
යාළුවා ඊයේ ගහපු බඩු නම් අවුල් බං වැදුනේත් නෑ. එහෙම යාළුවා වලට තියනවද? ඒත්තු වැදිලා නෑ චුට්ටක්වත්. අය චුට්ටක්වත් වැදිලා නෑ. බලන්න කොහොමද සිකරත් පෙට්ටියෙන් වීඩියෝ කරන්නේ. මාර ගැම්මක් තියෙනවා. කොහොමද? කොච්චර බිව්වත් වදින්නේ නෑ කියන යාළුවා ෂොට් එක දාගත්තට පස්සේ අඩුවද වදින සීන්මනේ තියෙන්නේ. බලමු කවන්න මේක. වීලු කරන්න එපා. මං කියන්නේ වීලු කරන්න එපා යාළුවා. ශාක්‍ය දාලා දෙන මූණ පුරා පෙම්බිරිලා දඩෝ ඔයි ඔන්න ඔක උස්සපක්. ඒවා හීන විතරයි කියලා දාලා තිනවා. හැම කොල්ලෙක්ගෙම හීනයක් මේක. මොකද බලමු. It cannot be decomposed by microorganisms. हेलो, तुम्हारे स्कूल को खतरा है, 5 मिनट में स्कूल खाली कर दो। कौन बोल रहा है? तुम्हारा वेल विशर पीटी सर। टीचर इट्स एन इमरजेंसी 5 मिनट में स्कूल खाली करना पड़ेगा रुको අඩෝ අඩෝ අඩෝ. ओह नो, ये तो बहुत चालाक निकले टीचर, इन्होंने वायर ही बदल दी थी। अब हमारे पास सिर्फ 10 सेकंड है, अब मुझे ही कुछ करना होगा टीचर। ඔයි මචං ඔයා වැරදි වැඩක් කරන්න ඔය. වැරදි වැඩක් කරන්න මුව. ओंकार, तुम्हें गलत समझ बैठी थी। ये तो मेरा फर्ज था टीचर, वैसे भी आज सेफ ना हो। ये तो हीरो निकला। हाँ අපි යන ගමන් ඉතින් ඔකොම තිබ්බොත් අපි උන් තව ටිකක් ඉක්මනට පුපුරන්න වැඩි සිද්ධ කරලා එළියට දාන්න එතනම තියෙනවා. ඒ ඇස් කියලා දාලා තියෙනවා. බලමු. එයත් මොනවද කියන්න හදනවා. පොලිසියට අවුලොත් තුගේ ඇස් දෙකට වෙනම දඩයක් ගන්නවා. කෙල්ල මෝඩ නෑ කියලා කිව්වොත් කනට දෙකක් ගාලා මේක පෙන්නපන්. සේලා අපි තුන් දෙනා පාඩම් කරනවා කොහොම හරි අපේ ඉලක්කයට ගිහිල්ලා අපි කොහොම හරි ඉන්දියාවේ හොඳයි. බේරලා ගෙදර යනවා. අපි අහන්න ඔයාලගේ මෝඩයිද කියලා. අපි කියේ නෑ ඔයාලා මෝඩ නෑ. කතර වෙලා ඉන්න බෑනේ. ඔයාලා ඉන්දියාවට යන්න මෝඩ නෑ. පිටත් උනේ යාලා කවුද බේලා බලන්න යනවලු ඉන්දියාවට. ඇත්තම මාසයක් දෙකක් ඉඳලා එන්න වගේ තමයි හිතුවේ න. ගියේ ශිවන්‍යව බලන්න නෙමෙයි බේලාව බලන්න. ඒවට පතරවල එහෙම දාලා තිබේ ශිවන්‍යව බලන්න ශේෂාව බලන්න ගියා කියලා. අපි අනුරාධපුරේ ඉතින් බොරුනේ කියලා දෙන්නේ. ගිහිල්ලා ලෝකයක් කොහෙම හැදුනා. ඊට පස්සේ යන්න බෑ කියලා හිතලා ආයෙත් ආවා. මෝඩ නෑ හරි බුද්ධිමත් යනු ළමයි ටික. ඒ කට්ටිය ඉන්දියාවට ගිහලා මාස දෙක තුනක් ඉඳලා ඉන්නේ කියලා මේ කිසිම ආය. හරිම ප්‍රඥාවන්ත කෙල්ලෝ ටික. මට කියන්න මොකුත් නෑ වෙන්නේ. ශ්‍රියාන් කියලා තියෙනවා. ආයේ යනකොට වමනේ පෙත්තක් බීලා යන්න. ඇත්තට වමනේ කියපු නංගි වමනේ පෙත්තක් බීලා යන්න. එතකොට ඔයාලට වමනේ යන්නේ නෑ. ලොකු වෙලා මේක බලද්දි ඉතින් වාගන්න ඉඳලා ඔයලා මොනවා හිතෙන්නද? වාගන්න ඉතින් හරියන යාළුවෝ අද මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා channel එක subscribe කරලා වීඩියෝ එක like කරලා comment කරලා share කරලා තියාගන්න. එහෙනම් bye guys.